මම ඇඬුවොත් ෂේප් එකේ අර වීඩියෝ එකක් ගන්න. එක ෆොටෝ ෆිල්ම් එක බලලා දැන් මේ ගෙදර යන ගමන් වීඩියෝ තිබ්බා කරගුවා. මොකද මගේ මොන්ජි මේක මේක දෙන්න තිබ්බා අපමු දල්වෙන්න හරි කෝපය අපි දැන් ආවා ඒක ඇබඩීන් බල. hi guys හොද්දටම වහිනවා අපිට මෙතනින් මේ මෙතන ගොඩක් ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට මගේ යාළුවෝ හැම දෙනාම. අදත් තවත් ලස්සන දවසක්. අපි මේ ලෑස්ති වෙන්නේ ෆිල්ම් එකක් බලන්න යන්න. හැබැයි ජීවිතේ පළවෙනි වතාවට හස්බන්ඩ් බබාලයි නැතුව යාළුවොත් එක්ක යන පළවෙනි වතාව. අද ගෑනු ළමයි ටික විතරයි යන්නේ. හස්බන්ඩ් නිවාඩුවක් දාලා බබාලා බලාගන්න කියලා චුට්ටක් ආවා ඉතින්. ටිකටුත් අරගෙන කැම බීමත් අරගෙන අපි දැන් ෆිල්ම් හෝල් එක ඇතුළට යනවා. ටිකට් එකේ 350 කියලා තිබ්බට හැබැයි 550ක් වුණා ටිකට් එකක්. දැන් අපි මේ ෆිල්ම් හෝල් එක ඇතුළට යන ගම. මම ඇඬුවොත් ෂේප් එකේ අර වීඩියෝ එකක් ගන්න. ඔන්න ෆිල්ම් එක පටන් ගත්තා. අපි බලන්න ආවේ මීරා. ලස්සන ෆිල්ම් එකක් වෙයි කියලා හිතනවා. ගොඩක් ආසාවෙන් තමයි ඒක බලන්න හිටියේ. එක ෆොටෝ ඔන්න ෆිල්ම් එක නම් ඉවරයි. ගොඩාක් ලස්සන ෆිල්ම් එකක්. හැමෝටම පවුල හැමෝටම එකට එකතු වෙලා බලන්න පුළුවන් ගොඩාක් ලස්සන ස්ටෝරි එකක් තියෙන්නේ. හැමෝටම ආරාධනා කරනවා ෆිල්ම් එක බලන්න කියලා. අනිවාර්යයෙන්ම බලන්න ඕන ෆිල්ම් එකක්. ඉතින් දැන් ගෙදර යන්න තමයි තියෙන්නේ. ෆිල්ම් එක බලලා දැන් මේ ගෙදර යන ගමන් අර මගේ අකිලාත් එක්ක ගියේ. එයාලා මාව ගේ ළඟින් දාලා ගේ ළඟේ සුපර් මාකට් එකක් තියෙනවා. සුපර් මාකට් එක ළඟින් දාලා මේ ගියා. මම පොඩි දුන්න ෂේප් කරගන්න පොඩි බඩු ටිකක් අරගෙන දැන් යනවා ගෙදර. පොඩි දෙන්නා දාලානේ ගියේ. පොඩි දෙන්නා දාලා ගියපු නිසා පොඩ්ඩක් අවුලෙන් හිටිය ලොකු බබා. පොඩි බබාට නම් ගානක් නෑ හස්බන්ඩ් ළඟින් හින්දා. හස්බන්ඩ් හිටපු නිසා පොඩි එක්කෙනා නම් ඉච්චර නෑ. ලොකු එක්කෙනා නම් අවුලෙන් හිටියේ. දැන් මං ගේ ළඟ ඉන්නේ. බලමු මං ගෙදරට යනකොට මොනවා කියයිද කියලා. අම්මා කොහෙද ගියේ? අම්මා ගියා පිළිම. ඈ? ඒක දන්නේ නැහැ. අම්මා නැතු පාළුවෙන්ද හිටියේ? බොරු. අපච්චි ඉන්නේ? එම්මා තාමත් ඉන්නේ. අය අපච්චි විතරක් තිබ්බේ. ඔය අම්මා නැතු පාළුවේද යාට? ගියාට පස්සේ ඉතින් ලොලිපොප් කෑවද? පාළුවෙන්ද හිටියේ? ඇවිල්ලා
ගිහිල්ලා වොෂ් එකක් එහෙම දාගෙන දැන් තවත් චුටි ගමනක් යන්න තියෙනවා. හෙට මගේ අම්මගේ මල්ලිගේ දුවගේ, ඒ කියන්නේ මගේ මාමගේ දුවගේ අවුරුදු 18 වෙනි බර්ත්ඩේ එක. ඉතින් අද හවස අපි යනවා. මොකද මාමලා ගෙදර නෙමෙයි බර්ත්ඩේ එක තියෙන්නේ. නැන්දිගේ අම්මගේ ගෙදර. ඒ කියන්නේ ගිනිගත් වෙන. අපිට යන්න වෙන හින්දා අපි අද හවස ගිහිල්ලා හෙට තමයි බර්ත්ඩේ එක තියෙන්නේ. අපිට ගිහිල්ලා කේක් එක හදන්නත් තියෙනවා. ඒ හින්දා දැන් අපි දැන් එහි යන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. එහෙනම් හෙට ගිහිල්ලා හම්බෙමු. ඔන්න දැන් අපි මෙහෙට ආවා. නියමයිනේ. නියම මේට මොකද ටර්නින් ටේබල් නේ. මටත් එහෙම එකක්. කෙලින්ම ගත්තා වං එළිය තිබ්බා. කරකුවා. මොන්ජි මේක මේක දෙන්න තිබ්බම අයියෝ දැන් නම් හොඳට වෙලා ගියා. මේ අම්මා මේ අච්චෝ යාගේ කඩු ටික ඔක්කොම එකකට දාලා මේ මූණ මෙන්න නැතිවද කෙලින් මේ ඇමිලා ඉඳපන් ෆොටෝ ටික ගහ ගන්න ගන්න නෙමෙයි ගත්තේ ඒ ගහන්න නෙමෙයි ගත්තේ සමනන් ටික විතරයි ගහන්න ගත්තේ 18 ගහනවනේ මේක එපා ඉතින් බං හැපි බර්ත්ඩේ කියන එක ලස්සනයි. අපි ඔය ටික ගහලා බලමු ලස්සනයි නම් විතරක් ගමනේ දෙලිනා ලස්සනයි නම් විතරක් ගමු කල්සි මේ ගහන්න එපා ඒක ඉතින් ඔහොම තමයි අපි හදිසියෙන් කේක් එක හදාගත්තේ. ඇත්තටම අපි එහෙම කේක් හදන්න දන්නේ නැහැ. අපි නිකන් දන්න විදිහට දැකලා තියෙන විදිහට තමයි මේ කේක් එක එහෙම මෙහෙන් අපි දන්න විදිහට ඔය ෂේප් එකේ හදාගත්තේ. හැබැයි හිතට වඩා ලස්සනට තිබුණා. මම දාන්නම්කෝ ෆොටෝස් ලස්සනයිද කියලා කියන්නකෝ. ඉතින් ඔහොම තමයි ඒ දවසේ ගත වුණේ. අපි මේ රෑ තමයි කේක් එක හැදුවේ. පහෝදා උදේට තමයි කේක් එක කපන්න තියෙන්නේ. හදලා ෆ්‍රිජ් එකට දැම්මා. ඉතින් කියන්න ඕනේ මේ මගේ අම්මගේ මල්ලිගේ දුවගේ බර්ත්ඩේ එක. මගේ නංගිගේ. එයාට දැන් අවුරුදු 18යි. මේ ඉන්නේ ලස්සන කෙල්ල. ඉතින් මං චූටි කාලේ ආව ඕන තරම් වඩාගෙන ඉඳලා තියෙනවා. මට සාමාන්‍යයෙන් අවුරුදු 12ක් විතර ඇති යා හම්බෙනකොට. දැන් ඉතින් ඔන්න අවුරුදු 18කුත් වෙලා. දැන් මං ගානටම උසයියා. මං යාට හරිම ආදරේ. මගේ පළවෙනි මං ඉස්සෙල්ලාම උඩතල් කරපු මගේ පළවෙනිම බබා යා කිව්වොත් හරියටම හරි මං යාට ඒ තරම් හරිම ආදරේ. ඉතින් එයාට ආදරේට කියන්නේ මාචි කියලා. මගේ දුල්නි නංගි ඔයාට සුබම සුබ උපන්දිනයක් වෙන්න ඕනේ. ඔයාගේ ජීවිතේ ගොඩාක් ලස්සන වෙන්න ඕනේ කියලා මම අක්කි කෙනෙක් විදිහට ඔයාට ප්‍රාර්ථනා කරනවා. ඉතින් හැමදාම ලස්සනට සතුටින් ජීවත් වෙන්න ලැබෙන්න ඕනේ මගේ ලස්සන කෙල්ලට. දාලා කෝපවලට දාලා දුන්නා මම අපෙන් ගියා ඉස්සරහට ගලවන්නද බර්ත්ඩේ පාටි එක නම් ඉවරයි. අනේ මට මොනවත්ම වීඩියෝ කරගන්න බැරි වුණානේ. සැමිලි ගෙඩියක්වත් බොමුයි ඉතින් මොනවා කරන්නද? ඊයේ පාර හරි කෝපය ඒ වන්න දැන තිරාවන පොරා තැමිලි කරලා හොඳට පුරුදුයි.
බොනවා තැඹිලි බීලා මෙහෙම තමයි බොන්නේ අනිත් ගෑනු ළමයි. මෙහෙම තමයි හදිච්ච ගෑනු ළමයි බොන්නේ. මෙහෙම තමයි බර්ත්ඩේ අවුරුදු 18 ගෑනු ළමයි බොන්නේ. අපි ගිහලා නේද? කෝ එල්ලි නම් බොනවද? ඕ අපි මේ ඇවිල්ලා ඉන්නේ ගිනිගත් හේනේ තමයි ඒ ඇන්ටිලාගේ ගෙදර තියෙන්නේ. ගිනිගත් හේනේ ඉඳන් චුට්ටි දුරක් ගියාම තමයි ඇබර්ඩීන් වෝටර්ෆෝල් එක තියෙනවා කියලා කිව්වේ. ඊට පස්සේ අපි කතා වුණා හැමදාම එන්නෙත් නෑනේ. ඒ නිසා ඇබර්ඩීන් වෝටර්ෆෝල් එකත් බලලම යමු කියලා. ඊට පස්සේ අපි එහෙ යන්න පිටත් වුණා කට්ටියම. දැන් මේ හවස 3ට විතර මේ වෙලාව වෙන චුට්ටක් වහින්න පටන් අරන් තිබුණේ. අපි ඉතින් වැස්සෙම යන්න පිටත් වුණා. අපි දැන් ආවා ඒක ඇබර්ඩීන් වල. හායි ගායිස්. හොද්දටම වහිනවා. අපිට මෙතනින් මේ මෙතන විනකුත් තියෙනවා. මෙතනින් අපිට කුඩ හතරකුත් දුන්නා. මාර්ටින් හොද්දටම වහිනවා. වැස්සේ බබාලත් අරගෙන අපි යනවා. හදලා තියෙනවා. පුතේ කොහෙද යන්නේ? අල බලන්න. ඈ? අල බලන්න. පොර මේ පැත්තට එන්න දෙපා. අයියේ මේ දාලා තියෙන්නේ. ෆෝන් එකේ ෆින්ගර්ප්‍රින්ට් අඩියක් එක දෙකක් දාගෙන දාගෙන වැඩ කරන්නේ නැහැ මේක ගාවට දාලා දෙන්න ඕ මයි. නැතු බලේ දැහැගෙන වැලලින් දෙපා. එන්නේ යම්. පඩි පෙළ. ලොකු පඩි පෙළක් තියෙනවා. ඒකේ බහලා කල්ලමට යන්න ඕනේ. ඒක දැන් මං ගන්නද? පොඩි අය නම් එන්න එපා. පොඩි අය අරගෙන නම් එන්න එපා. ඒක තමයි අර මං කිව්වේ නේ. ඔව් පොඩි අය අරගෙන නම් කීයටවත් එන්න එපා. අපි දන්නේ නැහනේ. පුතේ අල්ලගෙන යන්. මම බලන්නේ. අපි දැන් මගට බහිනවා. මෙතන මේ බීම මේ පොඩි හට් එකක් ගහලා තියෙනවා. පොඩි බංකුවක් දාලා හස්බන්ඩ්ුයි චූටි බබයි අපේ මාමි එතන නැවතුණා. මේ තවත් නම් යන්න බෑ කියලා මමයි ලොකු බබයි අනිත් අර නංගිලයි මල්ලිලයි අපි ටික විතරක් යනවා මෙතන ඉඳන්. හොඳටම වහිනවා. හරි අමාරුයි මේ යන්න. ඇත්තටම මෙහෙම දෙයක් දන්නේ නැහැ. දන්නවනම් බබාලත් එක්ක එන්නෙත් නැහැ. මේ දැන් අපි දෙන්න විතරක් යනවා. මාගෙන මං ඉන්නේ. මොනකට යමුවා. මම දැන් මේ වගේ එකක් කොමලත් හරියන්නේ නැද්ද? ඈ? බෑ කිව්වා එන්න. අපි කොහොම හරි අමාරුවෙන් බහැලා ඔන්න. මෙතන හරියම ලස්සනයි. මේ වගේ තැන්වලට අනිවාර්යයෙන්ම යන්න ඕන. ගිහිල්ලා බලන්න ඕන. අපේ රටේ තියෙන මේ වගේ හැංගිච්ච ලස්සන තැන් බලන්න අනිවාර්යයෙන්ම යන්න ඕනේ. නමුත් අපිට මේක හරිම කටුක අත්දැකීමක් උනේ. අපි හිතුවේ අපි නංගි වීඩියෝ එකක් පෙන්නුවා මේ හරි ලස්සන තැනක් තියෙනවා කියලා. අපි ඒක වීඩියෝ එක දැකලා අපි හිතුවේ පාරයිනේ. ඒ කියන්නේ චුට්ටි දුරක් පයින් ගිහිල්ලා බලන්න තියෙන ඒ වගේ දෙයක් තමයි ඔළුවේම වාගෙන හිටියේ. ඒත් මේ අන්තිමට අපිට උනේ මේක මීටර 600ක් තමයි ඒ පඩි පෙළක් මීටර 600ක් පඩි පෙළක් පහු කරගෙන ගිහිල්ලා තමයි මෙතන බලන්න තියෙන්නේ. එතකොට ලොකු වැස්සක් ආවා. අපි පොඩි බබාලා අරගෙන ගියා. එතකොට කුඩත් නැතුව ඒ වගේ දෙයකට එකපාරට මුණ දෙන්න උනේ හින්දම අපිට අර ඒක කටුක දෙකීමක් වගේ උනේ. එහෙම නැතුව බබාලා නැතුව නිදහසේ කලින් ප්ලෑන් කරගෙන මෙහෙම දුර යන්න තියෙනවා කියලා දැනගෙන යන අයට මේ ගමන හරිම සුන්දරයි. යන්න ඕනේ. හැබැයි අර විදිහ තමයි මීටර 600ක් දුර පඩි පෙළක් තියෙනවා. ඒක පහු කරගෙන ලොකු කැලෑවක් තියෙන්නේ. වැස්ස එනවා නිතරම වගේ වහිනවා. ඒ දේවල් බලාගෙන යන කෙනෙක්ට මේ ගමන හරි සුන්දරයි.
ඔන්න අපි දැන් යනවා. බලුවා ඔච්චර තමයි ඉතින් අන්තිමට ඉතුරුනේ ෆොටෝ එකක් විතරයි. මේ මොකක්ද ඒක ඩීඑල් ඇබර්ඩීන්ද? ඇබර්ඩීන් ඩීඑල්ට ගිහින් ආපු එක නෝඩ මොකද හිතෙන්නේ? තනිවයිද? ඔයාට මොකද කියන්න හිතෙන්නේ? බබත් වඩා. ඔයාට මොකද කියන්න හිතෙන්නේ? අසාධ්‍ය ලෙඩ්ඩු දෙන්න තාම එනවා. ආසාවට බලන්න යන්න බා කියන්නේ. අර මෙතන කට්ටියක වාරිය පොළ ඉඳන් ඇවිල්ලා දැන් බයික් එකේ තෙමි ගියාලු. ඔන්න එනවා. අමාරුම ලෙඩ්ඩු දෙන්න එනවා. ඔබේ අම්මේ තෙමෙන්න දුව එන්න ගියා. මොනවද ඔයාලට දියලා ගැන කියන්නේ? ඔයාලට මොනවද කියන්න හිතෙන්නේ? වීඩියෝ එකට සතුටුයිද? විනෝද වුණා. ගිහලා බලන්නම වටිනවා. එයා හරි. අපෙන් දියලා මේ ජීවිතේ තියෙනවනම් මේ ජීවිතේ තියෙනවනම් අපෙන් දියලා බලන්න යන්නම ඕනේ. වැඩක් නැහැ නේද? ඔන්න තමයි අපේ අපෙන් දියලා යන ගමන උනේ. එපා වැඩක් නැහැ කියන්නේ. අයියෝ පේන්නේ නැහනේ. කියන්න ඕනේ මගේ ලොකු බබා තනියම බහලා තනියම නැග්ගා චුට්ටක්වත් කරදර කරේ නෑ වඩා ගන්න කියලාවත් චන්ඩි කෙල්ල වගේ චුට්ටක්වත් කරදර කරන්නේ නැතුව බහලා නැග්ගා ඉතින් No.